මේ ආපංගු කෝසලයා මේ ප්‍රශ්නේදී උඹ අඬලා දොනලා වැඩක් නෑ බා. මං හිතුවේ නෑ බං චංචලා මට එහෙම දෙයක් කරයි කියලා. හරි දැන් ඒකේ මොකද කියන්නේ? ඒකි බබා වෙන්න හදනවා බං. තවත් මට අහන්න දෙයක් ඉතුරු වෙලා නෑ. උඹලා ගෙදරින් මොකද කියන්නේ දැන්? කටක් කරලා කොහමද බං මේවා ගෙදෙට්ට කියන්නේ? හොටෙල් බුක් කරලා සේරම කරලා තියෙද්දි. චංචලාලා ගෙදරින් උඹට ලේසි වෙන එකක් නෑ හැබැයි ඈ. අනික ඉතින් දන්නවනේ උන්ගේ තාත්තගේ ඇටි. මම මොනවා කරන්නද බං? මකද වැරද්ද? ඒකිනේ මම රවට්ටලා තියෙන්නේ. දැන් බැරි වෙලාවත් ඒකේ ගෙදරින් මේක නවත්තන්න මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවා. ඔබ මොකද්ද කියන්නේ? මොනවා වුණත් මට කවුරුත් වැඩක් නෑ. මං ඇත්ත කියලා දානවා එච්චරයි. උඹයි චංචලයි රූම් එකට ගියා. ඉතින් එහා ලොකු ප්‍රශ්නයක් වුණා. එහෙම කියලාද උඹ ගෙදරට කියන්නේ? අනේ මන්ද බං. මට නම් තේරෙන්නේ නෑ මේකට මොනවා කරන්නද කියලා. මොනවා වුණත් ඇත්ත කියලා දානවා. බබාලා ඔක්කොම දැන් බබාලා විදිහට අහලා යා මම අරෝග අඬු ටික කඩලා අරන් එන්නේ අද පරයා ඔව් අවුරුදු ගාණක් ඉඳලා වෙඩින් එකක් ප්ලෑන් කරලා නෑදෑ ඉස්සර මට පාචල් වෙන්නද කියන්නේ යකෝ මම මේ බතල හෙන වත්තේ සුරං වනිදෝ මේ බර කතා කරනවා බා. යකෝ මම පතිරන උඹනේ වනිදෝ තීක්ෂණ මෙහෙට වරේ තමයි අරෝ දැනගන්නේ බතලේ හෙනේ සුරං කියන්නේ කවුද කියලා ඔස් ගණි මානේ වනිදෝ තීක්ෂණ මේ සම්බන්ධතාවය නවත්තන්න හේතුව මොකද්ද? තෝ මට ඇත්ත කිව්වේ නැත්තම් තෝගේ නියපොතු ටික ගලවලා දෙහි දානවා. චංචලයි මායි ගැලපෙන්නේ නෑ මාමේ. ඒකයි අපි වෙන් වෙන්න හිතුවේ. අඩෝ මම බතල හෙනේ සුරං චංචලා කියන්නේ මගේ දුව. බට හිතන වෙලාවට මේ සම්බන්ධව නවත්තන්නේ කොහමද පර්යෝ? කසාද බැඳලා ප්‍රශ්න වෙනවට වඩා අපි කලින් මේ වෙන් වුණ එක හොඳ නැද්ද? යකෝ උඹ හිතුවද යකෝ පණුව ගහලා චොර වෙලා යන පළතුරු ගෙඩියක් කියලා මගේ දුව? මේ අහන්නකො මාමේ. කටවහපන්. උඹ චංචලාව බඳිනවද? නැත්තම් මෙතන වැළලෙනවද? බොස් මේ අයි මුගේ මූලින් කතාව ආලේ මුනේ. ඒකනේ බොස්. පිරිමියෙක්ගේ දුකාන වල පිරිමියෙක්. උඹලා කියන්නේ මගේ දුව පවුල් කන්න බැරි කෙල්ලෙක් කියලාද? නෑ බොස් අපි කියන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් මේ දෙන්නයි. මොකද්ද ප්‍රශ්නේ කියලා අහුවොත් එහෙම. පුංචි බේබි ප්‍රශ්න කියන්නෙත් නෑ. මේ මල්ලි විස්තරේ කියන්නෙත් නෑ. පුංචි බේබි උඹට ප්‍රශ්න කියන්නේ ඔබ පුංචි බේබිගේ අම්මද? අනේ නෑ බොස්. බේබිගේ මල්ලිගේ ප්‍රශ්නෙට විසඳුමක් කර දෙන්න පුළුවන් නේ. ඒකයි. ඒකනේ කියනවා කොයි. මල්ලි දෙන්නෙතොට නෙල්ලි වෙන්න. වැඩි කතාවක් නෑ. පෙරේදා උනේ මොකද කියපන්. මේකයි මාමේ පෙරේදා අපි දෙන්න පොඩ්ඩක් නිදහසේ ඉන්න කියලා. පරයා. තොම් මගේ කෙල්ල කාමර ගානේ අරන් යන්න. අයියෝ බොස් ඔහොම කොහමද කතාව අහන්න කියන්නකො මෙයාගේ. මල්ලි කතාව කියන්නකො ඔයත් ගුටි කකා ඉන්නවනේ. බලන්නකො. තව මොන කතාවද? මූ මගේ කෙල්ල රූම් අරන් ගියා බලෙන්. කෙල්ල බෑ කිව්වා හැදියාවට. ඒ හින්දා
කෙල්ල කිව්වා මේ සම්බන්ධය නවත්තමු කියලා. ඒකනේ. නෑ මාමේ. මමයි මේ සම්බන්ධය නැවැත්තුවේ. ඒකනේ බොස්. මේ මල්ලි කියන දේ අහන්නකෝ. කියපන්කෝ. නිදාසේ ඉන්න කියලා හිතාගෙන රූම් එකකට ගියා. මං කිව්වේ බොරුද? මූ මගේ කෙල්ලව උඹල බෑන් වලට අරන් ගියා. අයියෝ බොස්. මේ ගැල්ලි ඉවරයක් කළා දාලිමු. තා කතාව අහන්න වෙන්නේ නැහැ. ඌ ඈ මූට 100 නැති වුණොත් එමේ ඔය ගාන ගිහිල්ලා අපිට කතාව අහන්න වෙන්නේ නැහැ. මල්ලි කතාව කියන්න ඕක ඉතින් අයියෝ. ඒ ගිහිල්ලා මං චංචලාගේ ෆෝන් එක අරගෙන අසහනකාරයා තෝම් මගේ කෙල්ලගේ ෆොටෝ ගන්න හදුවා නේද? මේ ගැල්ලි ඉවරයක් කළා දාලිමු. තා කතාව අහන්න වෙන්නේ නැහැ. බොස් ඔම ගහන්න ගත්තාම කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? ඉස්සෙල්ලා මුලින් කතාව අහලිමුකෝ. මල්ලි කියන්නකෝ මල්ලි. තොපි දෙන්න මූගේ කතාව අහලා ෆිල්ම් එකක් ගහන්නද හදන්නේ? ඕ නෑ බොස්. මල්ලියෙන් විස්තර ඇහුවට පස්සේ අපිට පුළුවන් මේකට විසඳුමක් දෙන්න. ඒකයි මේ. මල්ලි කියනවා මොකක්ද කරන්නේ? කියපන්. ෆෝන් එක අරගෙන ටික වෙලාවක් ගියාට පස්සේ රූම් එකේ තියෙන Wi-Fi එක චංචලාගේ ෆෝන් එකට නිකම්ම කනෙක්ට් වුණා මාමේ. චංචලා මාව රවට්ටලා. යකෝ මාර බඩුවන්නේ. මොකද බෝල කිව්වේ? නෑ මේ මම කිව්වේ මේ ෆොටෝ Wi-Fi කනෙක්ට් වෙන්න තරම් මේ මාර බාණ්ඩ යන්නේ කියලා. ගනින් ෆෝන් එක. අරගෙන දුවගෙන සමාව ගනින්. මං ඇයි කෝල් කරන්නේ? මගේ වැරද්ද. හරි ඉතින්. නැගිටාංකෝ. උඹ හිතන තරම් දෙයක් මෙතන වෙලා නැහැ. මීට දවස් දෙකකට තුනකට කලින් දුව පාවිච්චි කරේ මගේ ගෑණිගේ ෆෝන් එක. අම්මට සිරි. ලොකු නෝනාගේ ෆෝන් එක සුපිරි බාන්නේ. Wi-Fi වලට ඔටෝ කනෙක්ට් වෙන්නේ. මගේ සුදු බෑනන්දිට සුදන් සරණේ සරණයි. මගේ බුදුමා මණ්ඩිට ධම්මං සරණේ සරණයි. මගේ සුදු බෑනන්දිට සංඝං සරණේ සරණයි. අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි. අනේ ඉතින් අපි දෙන්නට